ඔයා පාවිච්චි කරන Android ෆෝන් එක Apple ෆෝන් එකකට ගම්මුද? මේකට ඔයාට කාටවත් හොයන්න බැරි විදිහේ ලේසි ආකාරයකට ඔයාගේ ෆෝන් එක අපි Apple ෆෝන් එකක් කරමු. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. මේ වීඩියෝ බලන්න එකතු වෙන ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉස්සෙල්ලා ආරෙනාගේ YouTube channel එකෙන් ගිහින් තවත් education tech වීඩියෝ එකකට. මම අද මේ වීඩියෝෙන් ඔයාලට කියා දෙන්නේ ඔයාගේ Android phone එක කොහොමද ලේසියෙන්ම Apple phone එකක් කරන්න කියලා. මේ වීඩියෝ පොඩි කැලලක්වත් skip කරන්න එපා. skip කරොත් Apple phone එක Apple phone එක බවට convert කරන එකේ setting ටික ඔයාලට මගේ හැරෙයි. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ Play Store application එක open කරගන්න ඕනේ. ඔයා Play Store application එක open කරලා search bar එකේ search කරන්න ISO launcher කියලා නැත්නම් iPhone launcher කියලා search කරත් ඔයාට මේ application එක බලා ගන්න පුළුවන්. ඔයා යන්න ඕනේ මෙන්න මේ application එකට. මේ application එකෙන් තමයි ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම Apple phone එකක් බවට පත් කරන්නේ. මේ application තමයි ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම Apple phone එකක් බවට කන්වර්ට් කරන්නේ. මේ ඇප්ලිකේෂන් එක ඔයාට මාර වටිනවා. අපි එහෙනම් දැන් මේ කරන්න කොහොමද කියලා බලමු. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕනේ. මම මේ වීඩියෝ එක ස්පීඩ් කරන්න නැතුව ඔයාලට පෙන්නන්නේ මේකට කොච්චර වෙලාවක් යනවද කියලා. දැන් ඔයාලට ගන්න තියෙන්නේ මෙතන ඔයාගේ භාෂාව සෙට් කරන එක. මම මේ ඉංග්‍රීසි කියලා දෙනවා. ඊට පස්සේ උඩ කනෙක්ටිං කියලා තියෙන එක දෙන්න. කනෙක්ට් කියලා තියෙන එක දෙන්න. ඊට පස්සේ ඔයාට මේ පොඩි මැසේජ් එකක් පෙන්නනවා. ඔයා මේවට යවන්න ටික බල යවලා මේ get start කියන එක දෙන්න. get start කියන එක දුන්නාට පස්සේ මෙතනින් ඔයාට කැමති හොඳයි කියලා හිතන wallpaper එකක් තෝරගන්න. මම දැන් මේ wallpaper එක select කරලා මේ යට තියෙන නිල් පාට බටන් එක දෙනවා. ඔයාට මේ මං කියා දෙන ආකාරයට මේ සිදු කරන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි වැටෙන්නේ. ඔයා මෙතනින් මේ අයිනේ කතරේ අයිකන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වැටෙනවා. මේක ඔයා යන්න දෙන්න ඕනේ මේක ඔක්කොම ටික. ඊට පස්සේ මේකට ටික් ටික දාලා මේ අයිනේ තියෙන ලකුණ දෙන්න. ඊට පස්සේ මේ කනෙක්ට් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට මේ Apple phone එකේ මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ එනේවට ඔක්කොම එලව දෙන්න. සරල ආකාරයකට අපිට මේ ඔක්කොම ටික ගන්න සිදු කරන්න පුළුවන්. දැක්කද? ඔයාගේ ෆෝන් එක ටක් ගාලා Apple ෆෝන් එකක් බවට කන්වර්ට් වුණා. මේක අපිට කියලා දෙනවා. ඔබ දැන් මේකේ කොහේවත් ෆෝන් නැති තැනක ඩබල් ලෝන් ටච් කරගෙන හිටියට පස්සේ මේ ප්ලස් අයිකන් එක තියලා අපිට එකව දාගන්න පුළුවන්. මම මේක අයින් කරනවා. ඊට පස්සේ මම එතනට දාගන්නවා වෙන දෙයක්. මේ ප්ලස් අයිකන් එක දුන්නා. තනිකර Apple ෆෝන් එකක් වගේමයි. මේ බැටරි කියන එක ගෙනල්ලා එතනට දෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනවා. ඊට පස්සේ මේ යට නිල් පාට කියන එක දෙන්න. ඊට පස්සේ අපිට මේ බැටරි කියන එක කෙලින්ම අතකට දාගත්ත හැකි. මේක රීනේම් කරන්න පුළුවන්, රීඑසෙස් ගන්න පුළුවන්. මේක ඔයාලට ගොඩක් ලොකු දේවල් කරගන්න පුළුවන්. මේක වෙන තැනක දාන්න ඕන. මේක ලෝන් ටච් කරගෙන ඉඳගෙන මේක ඇදගෙන ගිහලා ඔයාලට දාන්න ඕන තැන මේක ටච් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේ ඩන් ලකුණ දීලා මේ ඇප් එකට ආයෙ පාරක් යන්න. මේ ඇප් එකට ගිහලා ඔයාලට සෙටප් කරගන්න දේවල් ටිකක් තියෙනවා. මම දැන් ඔයාලට ඒ ටික ගැන කියලා දෙන්නම්. ඔයා මුලින්ම මේකට ගියාට පස්සේ ඔයාලට මේක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මුලින්ම මේ උඩින් මේ
තියෙන ඒවට ගිහිල්ලා මේ ඔක්කොටම එළුව දෙන්න ඕනේ. එළුව දීලා ඔයා මේකේ තියෙන පර්මිෂන් ටික ඔක්කොම ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේවට එහෙම දීලා ඔක්කොටම දීලා මේවා ටික ගහන්න හදා ගන්න ඕනේ. අපේ ලොක් ස්ක්‍රීන් එක කැමති එකට කැමති ලොක් ස්ක්‍රීන් එකක් දුන්න හැකි. ඩන් ලකුණ දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ කොන්ට්‍රෝල් කියන මේකට ගිහිල්ලා අපිට නොටිෆිකේෂන් බාර් එක එහෙම ගන්න අපිට ඕන විදිහට හදාගත්ත හැකි. ඊට පස්සේ මේක ඔන් කරන්න තියෙන මේ ටික් එක. ඊට පස්සේ මේකට ඕකේ දෙන්න. ඊට පස්සේ අපිට මේන ටික් ඔක්කොටම ටික් දාන්න තියෙන්නේ. ටික් දැම්මම පස්සේ අපිට ගන්න මේක හදාගත්ත හැකි. ඊට පස්සේ අපිට දැන් මෙතන සාමාන්‍ය නොටිෆිකේෂන් එක බලා ගන්න පුළුවන් උනේ. මේ අයිනෙන් ඇන්තර පස්සේ Apple එකේ නොටිෆිකේෂන් එක බලා ගන්න පුළුවන්. ඒක ලෝන් ටච් කරගෙන ඉඳගෙන අපිට කැමති තැනකට ඒක ගෙනිච්ච හැකි. මේ උඩට ගෙනිච්ච හැකි මේ එක එක පැතිවල මේ ගෙනිච්ච හැකි. මේකේ අනික් ඒවා ටිකත් ඔයා මෙහෙම ටික් දාලා හදාගත්තා පස්සේ ඔයාලට Apple ෆෝන් එක විදිහට මේක පාවිච්චි කර හැකි. මම ඒවා ටික මෙතන කියා දෙන්න යන්නේ මේ වීඩියෝ එක දික් වෙන නිසා. එහෙනම් කොහොම මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා මේ වීඩියෝ ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඉස්සෙල්ලා නයා YouTube channel subscribe කරලා තියාගන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. තවත් දවසක් මේ වගේ ටෙක් වීඩියෝ හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.